Hi everyone! Welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම පුරන්දුන විදිහටම මම හිතුවා ගෙදර ඉඳලා මම යුනිවර්සිටි යන වීඩියෝ එකක් අරගෙන එන්න ඕනි කියලා. ඉතින් මේ තියෙන අපේ ගම හරිම ලස්සන ගමක තමයි මම ජීවත් වෙන්නේ. මම කොහේ හිටියත් මම මේ ලෝකෙ කොහේ හිටියත් කවදා හරි දවසක මේ ලස්සන ගම නම් මට මගේ ජීවිතෙන් අමතක කරන්න බැරි වෙයි. මට ඕනේ කවදා හරි මම මැරෙන මොහොතේත් මගේ ගමේ ඉන්නවා නම් ඒ තරම් සතුටක් මට ඇති වෙන එකක් නැහැ. මොකද ඒ තරම් සැනසීමක් ඒක හරියට දිව්‍ය ලෝකයක් වගේ. මට මේ ලෝකෙ කොහේ හිටියත් හොඳම සැනසීම මට ලැබෙන්නේ මගේ ගෙදර, ඒ වගේම මගේ ගම. ඉතින් මුලින්ම මම ගෝල් වලට එන්න අපේ ටවුන් එකේ තියෙන බස් එකකට නැගා. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ ගෝල් වලට එන්න. ඇත්තටම ගෝල් වලට විනාඩි 10ට වගේ අපේ ගමේ ඉඳලා බස් වැඩ කරනවා. ඉතින් ඒ නිසා ඕන වෙලාවක මට එන්න පුළුවන් නිසා මම ඇත්තටම එදා 7ට විතර වගේ තමයි ගෙදරින් පිටත් වුණේ. මේ තියෙන්නේ ගෝල්. ඉතින් ඔයාලා දැකලා ඇතිනේ. හැබැයි මට පුංචි දෙයක් හිතුණා. බලන්නකෝ මිනිස්සු ගොඩාක් කර කුණු එහෙම ගෙනල්ලා දාලා දැන් තැන් තැන්වල කැත වෙලා තියෙන්නේ. මම ඇත්තට මේ වගේ දේවල් වලට පොඩ්ඩක්වත් කැමති නැති කෙනෙක්. බලන්නකෝ මොකද ලස්සන. මම හරි ආසයි ෂටර් එක අරගෙන මුහුද ළඟින් යද්දි මුහුද දිහා බලාගෙන යන්න. ඒක හරිම සැනසීමක් දෙන හැඟීමක්. අතැගිලි නොබැදී සිත් අප එක් වී මියන තුරාලන් වීදිමු. නොදනී කවුරුත් හදවත සංකා ඔබ වෙනුවෙන්ම රැකගෙන තිබුණු. ඔබ වෙනුවෙන්ම රැකගෙන තිබුණු. දැන් මම ගෝල් වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් ආයෙත් ඉතින් බස් එකක යන්න තමයි තියෙන්නේ. මම සාමාන්‍යයෙන් හයිවේ එකේ තමයි යන්නේ. හයිවේ බසස් වල. ඉතින් සමහර දවසට අර ගොඩාක් වෙලාව තිබුණොත් මට ආස හිතුනොත් විතරක් මම ට්‍රේන් එකේ යන දවසත් තියෙනවා. හැබැයි ඉතින් ට්‍රේන් එකේ අපිට අර පොඩි දුර වුණත් ලොකු වෙලාවක් ගන්න නිසා මම වැඩියෙන්ම ට්‍රේන් එකේ යන්නේ නැහැ. අර මට යන්න ඕනි කියලා හිතුනොත් තමයි ට්‍රේන් එකේ යන්නේ. මම මේ එන සැරේට කලින් පාර ගෙදර ඉඳලා කොළඹ යද්දී මම ගියේ ට්‍රේන් එකේ. හැබැයි මේ පාර මම හිතුවා මට එච්චර වෙලාවක් නැති නිසා මම අද බස් එකේම යනවා කියලා. ඉතින් මම හයිවේ බස් එකට නැග්ගා. ඉතින් හයිවේ බසත් නිතරම තියෙනවා. අපිට අර බුක් කරලා එහෙම යන්න ඕනේ නැති නිසා හරිම ලේසි. ඕන වෙලාවක අපිට කොළඹ එන්න පුළුවන්. ඉතින් සදර්න් එක්ස්ප්‍රස් වේ එකෙත් ලස්සන තැන් කීපයක් මට නෝට් වෙලා තියෙනවා. මම හැමදාම වගේ යන එනකොට දෙපැත්තේ මම ගිහින් තියෙන නිසා මම දන්නවා මාරම ලස්සන ප්ලේසස් කීපයක්ම මට නෝට් වෙලා තියෙනවා. හරිම ලස්සනයි ඒ තැන්. ඒන් ඔයාලත් බලන්නකෝ. ඒ වගේ ප්ලේසස් වලට ඔයාලට කැමතිද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම නම් හරිම කැමති අර හිතට දැනෙන අර අපි පරිසරයේ එකම සම්බන්ධ වෙච්ච මිනිස්සු විදිහට හරිම ලස්සන හැඟීමක් මට දැනෙනවා. මම දන්නේ නැහැ ඒ වචනේ ඒ දැනෙන හැඟීමට නමක් කියන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි මම පෞද්ගලිකව ගොඩාක් කැමතියි මේ වගේ කොළ පාට පරිසරයක ජීවත් වෙන්න. හැබැයි ඉතින් මට හොඳටම දැනෙනවා මම ගමක හැදුණු වැඩුණු ගමේ ජීවත් වෙන කෙනෙක් විදිහට මට අපි ගමක ඉඳලා නගරයට එනකොට පරිසරය වෙනස් වෙන විදිහ සම්පූර්ණයෙන්ම තේරෙනවා.
මුල්ම දවස්වල ඒ කියන්නේ මම යුනිවර්සිටි සිලෙක්ට් වෙලා යුනිවර්සිටි ආපුම දවස්වල වගේ මට ඒ වෙනස තදින්ම දැනුණා. ඒ කියන්නේ මම ෂටර් එකෙන් දෙපැත්ත බලාගෙන එද්දි මට තේරුණා අපි ගමේ ෆීලිං එක ටික අඩු වෙනවා කොළඹට එද්දී. ඉතින් ඒක මොනවා කරන්නද නේද අපි අපේ ජීවිතයේ හීන හොයාගෙන ඉගිල්ලෙද්දී සමහර දේවල් අමාරුවෙන් වුණත් අපිට අමතක කරන්න අතාරින්න සිද්ධ වෙනවා. ඉතින් කවදා හරි දවසක අපිට අපේ පොඩි කාලේ මතකයන් විතරක් අපේ ජීවිතවල එකතු වෙයි. ඒත් ඉතින් පුළුවන් හැම වෙලාවකම මම ගෙදර දුවන්නේ අපි තව ටිකක් ලොකු වුණාම අපිට අපේ ගෙදර අනිවාර්යෙන්ම මග ඇරෙනවා. සමහර විට අපි මේ ලෝකේ කොහේ ඉඳීවිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ගෙදරත් එක්ක ජීවත් වෙන්න තියෙන්නේ හරිම ටික කාලයක් නිසා මම මගේ ජීවිතේ වැඩිපුර කොටසක් ගෙදරත් එක්ක ගත කරන්න හරිම කැමතියි. හැබැයි ඉතින් ඒ තරම් කාලයක් වැඩත් එක්ක අපිට ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් ජීවිතේ හැමදේම හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැනේ. ඒ නිසා හොඳම දේ තමයි අපි පොඩි කාලේ ඔයාලා ඉගෙන ගන්න අය මේක බලනවා නම් ඔයාලා මතක තියාගන්න ජීවිතේ ගෙදර අය තරම් අම්මා තාත්තා තරම් සහෝදර සහෝදරියෝ තරම් ජීවිතේ වෙන කිසිම දෙයක් අපිට නැහැ. ඉතින් ඒ තරම් සැනසීමක් අපිට ඒ තරම් ආදරයක් රැකවරණයක් ලැබෙන්නේ අපේ ගෙදර අයගෙන්. ඉතින් ඒ මිනිස්සු අපි වෙනුවෙන් කරන කැපවීම් වලට අපි දවසක ඒ ණය ගෙවන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හොඳම සහ එකම දේ තමයි යාළගේ හිත වචනකින්වත් රිද්දන්න නැතුව අපි අපේ අනාගතේ ලස්සනට හදාගන්න එක. ඉතින් මම ඒක තාම විශ්වාස කරනවා. මං හිතනවා ඔයාලත් ඒ වගේ ඇති කියලා. දන්නේම නැතුව ඔන්න කොළඹටත් ඇවිත්. I think සාමාන්‍යයෙන් අපිට approximately 1.5 hours වගේ තමයි කොළඹ එන්න highway එකේ යනවනම් අපිට spend කරන්න වෙන්නේ. ඉතින් අපි කොට්ටාවෙන් exit වෙන්න යන්නේ. රැට පීදෙන සේපාලිකා පවා කීව පෙම් කතා සුනා මේ හිතේ සරා නොදැනී මගේ වෙලා එලතාව මාවශී කළා. හරි ඉතින් මට එදා වැඩ කීපයක්ම තිබුණා. මම එහෙම එන්න ගමන්ම shopping කරන්න ගියා. ඇත්තටම මට වීඩියෝ එකක් ගන්න අමතක වුණා. මොකද මට මෙලෝ සිහියක් නැහැ මම shopping කරන්න ගියාම ෆෝන් එකක් අතට ගන්න තරම්. ඉතින් ඊළඟට මම ගියා eyebrows හදාගන්න. ඉතින් eyebrows හදන්න මම මෙතනට තමයි එන්නේ අපේ යුනිවර්සිටි එක ළඟ. මම හිතනවා ඔයාලා අද වීඩියෝ එක enjoy කරා කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. bye bye.